අම්මම කියනවා මට උඹ ගැන පොඩි කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා උඹ කැමතිද මගෙත් එක්ක ඉන්න කියලා. මේ තරුණයා එකපාරට කියනවා අයියෝ එහෙම හිතක් කොහොමද ඔබතුමියට පහළ වුණේ? මේ පුතා එහෙම දැනගත්තා නම් එහෙම මේක හරි ප්‍රශ්නයක් වෙනවනේ. නෑ නෑ. ඔය පුතාව ඕකව අපි මරලා හරි කමන්නේ මං කැමති උඹත් එක්ක ඉන්න කියලා. දැන් තේරෙනව නේද? අර පැල්ල මේ භයානකකම. එහෙම විෂම මොකක් හරි දෙයක් අපේ හිතට ආවොත් එහෙම ඒ වෙනුවෙන් මිනී මරන්න උනත් ලෑස්ති. දිනපතාම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණද ක්ලික් කර තබන්න. ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මාවබෝධයම වේවා. බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි භික්ඛවේ වත්තං සංකිලිට්ඨං මලක් ගහිතං තමේනං රජකෝ යස්මින් රංග ජාතේ උපසංහරෙය්‍ය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජෙට්ඨකාය දුරන්ත වන්න මේවස්ස අපරිසුද්ධ වන්න මේවස්ස තං කිස්ස හේතු අපරිසුද්ධන්තා භික්ඛවේ වත්තස්ස ඒවමේව කෝ භික්ඛවේ චිත්තේ සංකිලිට්ඨේ දුග්ගති පාටිකංකාති. ඓතිහාසික බොරලැස්කමුව පරම ධම්ම නිවස පිරිවෙන් මේ පුරාණ විහාරස්ථානයේ විහාරාධීශ්වර අවසරයි අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නය අපි ගෞරවාදරයෙන් සිහිපත් කරමින් 2026 වර්ෂයේ වස්සාන කාලේ මේ දායක පින්වතුන් හැමෝමත් සම්බන්ධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා මාලාවක් සද්ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන වෙලාවේ එහි තුන්වෙනි ධර්මානුශාසනාව අද. ඉතින් ඒ සඳහා අපිට ආරාධනා කරපු නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ඒ දායක පින්වතුන් සිහිපත් කරනවා. විශේෂයෙන් විහාරාධීශ්වර ශාස්ත්‍රපති පණ්ඩිත අවසරයි
රොටුඹ නන්දාරාමාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා අද ප්‍රධාන දායකත්වයේ දරන එම්.එස්. නිලාන්ති පෙරේරා මහත්මිය, පුෂ්පා අයිරාංගනී මහත්මිය කියන මේ දෙපළ අද විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. අවුරුදු 6කට මත්තෙන් අභාවයට ගියපු එම්.වී. පෙරේරා පියතුමා ඇතුළු මේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් දෙන්නත්, පුෂ්පා අයිරාංගනී මහත්මියගෙත් අභාව ප්‍රාප්ත වුණ දෙමව්පියෝ ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් දෙන්න සහ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ දායක පින්වතුන් හැම දිනාටම ආශිර්වාද පළ කිරීම අද මේ දේශනාවේ ආරමුණ. ඉතින් මේ ආරමුණු ඒකාන්තයෙන්ම සාක්ෂාත් වේවා, හැම දිනාටම යහපතක් වේවා, සැනසීමක් වේවා කියන අදහසින් අද අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වාර්ෂිකව සිද්ධ කරන මේ ධර්ම දේශනා මාලාව නිසා මේ දායක පින්වතුන් හැමෝම මේ සෑම දේශනාවක්ම ශ්‍රවණය කරන්න එන පිරිසක් හැටියටයි මම හිතන්නේ. ඒ නිසා මේ හැමෝම ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක්, යම් වැටහීමක් ඇතේ කියන විශ්වාසයෙන් අද මේ දේශනාව අපි පවත්වන්නේ. ඉතින් අද අපි වල්පල් කතා කරන්නේ නැහැ. අපි සූත්‍රයක්, ඒ සූත්‍ර විග්‍රහයක් මූලික කරගෙන තමයි මේ නිවන් මඟ කොහොමද බුදුහාමුදුරුවෝ අපිට සරලව දේශනා කළේ කියලා ඊටාම වටින සූත්‍රයක් අපි සාකච්ඡා කරන්නේ. අද සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තියෙන අපේ නිවන් මඟට උපකාරී වෙන සහ නිවන් මඟට බාධා වෙන ධර්මකාරණා 16ක් සඳහන් වෙන වත්තුූපම කියන සූත්‍රය තමයි අද අපි කතා කරන්නේ. එතකොට සූත්‍රයේ තියෙන්නේ මොකේද? මජ්ක්‍ධිම නිකායේ. සූත්‍රේ නම මොකද්ද? වත්තුූපම. එතකොට මේ වචනේ අපි දැනගන්න එපා නේද? වත්තුූපම කියලා කියනවා. ූපම කියලා කියන්නේ උපමාවක් කියලා. දැන් බුදුහාමුදුරුවෝ හරීම දක්ෂයිනේ උපමා පෙන්වන්නේ නේද? දැන් ගින්දරක් දැක්කොත් එහෙම ගින්දර උපමා කරනවා. කෙතක් කුඹුරක් දැක්කොත් කුඹුර උපමා කරනවා. පඹයෙක් දැක්කොත් පඹයව උපමා කරනවා. වතුර දැක්කොත් වතුර උපමා කරනවා. එහෙම උපමාවන් බුදුහාමුදුරුවෝ හරීම දක්ෂයි ධර්මයට ගලපන්න. එවැනි දේශකෙක් අද තවමත් කොහෙවත් බිහි වෙලා නැහැ. එතකොට ඔන්න මේ වචනේ දෙවෙනි කොටස අපි කිව්වා. පළවෙනි වචනේ මොකක්ද එතකොට? වත්තු කියලා කිව්වා. එතකොට වත්තු කියලා කිව්වහම මේ වත්තු කියන මෙතනදී සඳහන් වෙන්නේ වස්ත්‍රය කියන අදහස. මොකද්ද? එහෙනම් වස්ත්‍රයක් උපමා කරලා දක්වපු සූත්‍ර දේශනාවක් තමයි අද අපි කතා කරන්නේ. දැන් අපි හැමෝම පන්සල් යනකොට සුදු ඇඳුම් අඳිනවනේ නේද? දැන් අපි නම් සුදු පාට නෙමෙයි. අපේ මේ සිවුරු වල මොන හරි පැල්ලමක් ගෑවුනත් වැඩි එච්චර පේන්නේ නේද? තද පාටයිනේ. හැබැයි සුදු ඇඳුම් මොන හරි ගෑවුනොත් මොකද? පේන්න පටන් ගන්නවා. අපි කියමුකෝ දැන් ඔය වත්තේ කොයි හරි ගිනි ගොඩක් ගහලා. ගිනි ගොඩක් ගැව්වහම ඔය පොල්ලතු එහෙම පුච්චනකොට ඒකෙන් අර දුම් කෑලි පිට වෙලා යනවා. නේද? ඒව සමහර වෙලාවට ඒ හරිය ඉන්නකොට අපේ ඇඳුම් වලට ඇඟට වැටෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඒක අපිට අයින් කරන්න පුළුවන් ගසලා. නේද? හොදන්නම ඕනේ. ගැසුවාම යනවා. සමහර ඒවා තියෙනවා ගැසුවාම යන්නේ නැහැ. ඒවා එක්කෝ ඒ වෙලාවෙම ඔන්න මොකක් හරි ගෑවිලාක් කියලා ටැප් එක ළඟට ගිහිල්ලා වතුරෙන් සබන් කෑල්ලකින් පොඩ්ඩක් පිහි දැම්මහම එහෙම යනවා. සමහර ගෑවිච්ච ඒවා තියෙනවා එහෙම යන්නේ නැහැ. ඒවට මොනවා හරි සර්ෆ් එක්සල් හරි මොනවා හරි જાතියක් දාලා හොඳට අතින් හොදන්න ඕනේ. නැත්තම් ඉස්සර නම් ගලේ ගහන්න ඕනේ. එතකොට යනවා. අද ගලේ ගහන්නේ නැහැ නේද?
අද ගලේ ගහන අර හොයාගන්නත් නැහැ. නේද? අද අතින් අතුල්ලන්නෙත් නැහැ. අද හැම ගෙදරකම වොෂින් මැෂින් එකක් තියෙනවා. එතකොට අද ඒකට දානවා. එහෙම දාලා ඒකට බෙහෙත් වර්ගයක් තියෙනවා. එහෙම බෙහෙත් දැම්මත් යන්නේ නැති පැල්ලම් තියෙනවා. නේද? අන්න එහෙම යන්නේ නැතිම පැල්ලමක් තිබ්බොත් හැබැයි අපි ඒ ඇඳුමට කැමති. ඒ ඇඳුම අපිට අතාරින්නත් බැරි හින්දා ඒගොල්ලෝ හිතනවා මේ ඇඳුම සුදු පාටයි මේකේ පැල්ලම පේනවා. ඒ නිසා අපි මේක අඳින්නත් ඕන හින්දා මේක පාට කරමු කියලා. ඒ හින්දා තියෙනවානේ කඩේ එක එක ඩයි නිල් පාට, රතු පාට, දම් පාට, කළු පාට වගේ එකක් ගෙනල්ලා මේක පාට කරලා අඳිනවා. එහෙම පාට කරලත් ඇඳහම සමහර ඇඳුම් වල අර පැල්ලම් පේන්නේ නැහැ. හැබැයි සමහර පැල්ලම් තියෙනවා පාට දැම්මත් ඒක පේනවා එතන. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා එහෙමත් යන්නේ නැති ඇඳුම් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒක අඳින්නත් බෑ, තැනකට අරගෙන යන්නත් බෑ, පාට කරලා වැඩකුත් නැත්තම් ඒව අපි ඒ ඇඳුම පැත්තකට කරලා දාන්න ඕනේ. ඒ ඇඳුම ඇඳලා වැඩක් නැහැ. නේද? අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ වස්ත්‍රයට ගෑවෙන කුණු එක්ක සම්බන්ධ කරලා මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරනවා. එතකොට මේ වස්ත්‍රයට සමාන කරනවා බුදුරජාණන් වහන්සේ අපේ මේ සංසාරේ දික් කරගෙන යන අපේ විඥාණය කියන එක. අපේ මේ හිතේ හරියට ඒ වගේ කුණු ගෑවෙනවා. කොයි තැනක ගියත් කුණු ගෑවෙනවා. ඇඳුමේ කුණු ගෑවුනහම පේනවා. කියන්න පුළුවන් අක්කේ කුණු ගෑවිලා, අයියේ කුණු ගෑවිලා මේක හොදගන්න කියලා. හැබැයි හිතේ ගෑවිච්ච කුණු අපිට පේනවද? පේන්නේ නැහැ. සමහර වෙලාවට පේනවා. නේද? පේන කුණු තියෙනවා සමහරුන්ගේ. මූණ දිහා බැලුවහම රතු වෙලා නම් එයාගේ මූණ ඇඹුල් වෙලා වගේ නම් ඇඹුල් වෙලා කියනවනේ. අමනාපකම පෙන්වන්නේ ඒකෙන්නේ. එහෙම වෙලාවදී සමහරලාට මූණ බැලුවාමත් ගෑවිච්ච කුණු පේනවා. සමහර ඒවා තියෙනවා පේන්නේ නැහැ. සමහර වෙලාවට මිනිස්සු කල්පනා කරනවා කොහෙන්ද මේ කුණු එන්නේ කියලා. දැන් අපි හිතනවා මට නම් මෙහෙම මගේ හිතේ කුණු නැහැ කියලා. කොහෙන්ද මේ කුණු එන්නේ කියලා බැලුවාම දැන් ඔය ඇත්ත දන්නවනේ අපි මැරුණාට පස්සේ කය අපි පුච්චලා දානවා. හැබැයි මේ විඥානය කියන එක දිගට යනවනේ. එතකොට මේ පැල්ලම් ගෑවෙන්නේ මොකේද? විඥානේ. එහෙනම් දැන් ගෑවිච්ච පැල්ලම් නෙමෙයි මේ තියෙන්නේ. සංසාරේ ගෑවිච්ච ඒවා. සසරදී අපේ ගෑවිච්ච පැල්ලම් තියෙනවා. ඒ කාලේ අපි හොදලා නැහැ. එහෙම හොදලා නැතුව අන්න අපිට හොදන්න දවසක් එනවා. ඒ නිසා මන්නම් කියන්නේ මේ බණ දේශනා කියලා කියන්නේ කුණු හොදන තැනක්. නේද? හරියට වොෂින් මැෂින් එකක් වගේ. ධර්මශාලාව කියන්නේ වොෂින් මැෂින් එකක්. හැමෝම රෙදි හොදගෙන යන්න ඕන. හැමෝම පැල්ලම් අයින් කරගෙන යන්න ඕන. පන්සල කියලා කියන්නේ කුණු හොදලා අයින් කරන තැනක්. හැබැයි හැමෝම එහෙම කරනවද? නැති පැල්ලම් මෙහෙ ඇවිල්ලත් ගාගෙන යනවා. නේද? මොකක් හරි දෙයක් වුණාම කොහේවත් නැති ඒවා මේ ගාගෙන යනවා. ඒ හින්දා අද අපි අහන්නේ හොඳම සූත්‍රයක් කියලා හොඳට බණ අහනවා. හොඳේ? මේ පැල්ලම් ටික අපි හොදගත්තේ නැත්තම් අපි ආපහු ඊළඟ ආත්මෙට මේ පැල්ලම් අරගෙන යනවා. ඒ පැල්ලම් ගෑවි එක ළඟ එකම පැල්ලම ගෑවෙනකොට මොකද වෙන්නේ? එතන තද විදියට තියෙන. ඒ නිසා මේක හොඳට අතුල්ලලා හොදන්න ඕන. මේ හොඳට හොදන එකට කියනවා සිහියයි නුවණයි කියලා. මොකද්ද කියන්නේ? ඒකට පාලියෙන් කියන වචනේ තමයි සතියයි සම්පජඤ්ඤයයි කියලා. මොකද්ද? සති සම්පජඤ්ඤය කියලා. සිහිය තියෙන්නත් ඕනේ, නුවණ තියෙන්නත් ඕනේ. ඒ සිහියයි නුවණයි තිබ්බොත් එහෙම ඕන පැල්ලමක් අයින් කරන්න පුළුවන්. බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ අන්නේ කියන පැල්ලම් නැති කරලා, මකලා, විනාශ කරලා දාන.
අන්න ඒවට බුදුරජාණන් වහන්සේ පැල්ලම් වලට වචනයක් කිව්වා උපක්ලේශ කියලා. මොනවාද? ඔව්. එතකොට අද අපි මේ සූත්‍රයේ උපක්ලේශ 16ක් තියෙනවා. අපි පුළුවන් හැටියට කාල වේලාවත් එක්ක මේ උපක්ලේශ පිළිබඳව යම් අවබෝධයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනි උපක්ලේශය දැන් මේ ත්‍රිපිටකයේම ෆෝන් එකේ තියෙන. මම මේකයි ෆෝන් එක බලන්නේ. හරි? දැන් හාමුදුරුවෝ මොකද ෆෝන් එක නිතරම අතට ගන්න කියලා හිතන්න එපා. නේ? දැන් ත්‍රිපිටකයේ පොත ගේන්න ඕනේ නැහැ මෙතෙන්ට. නේද? මේ Google එකට ගියොත් එහෙම අපිට ඕන සූත්‍රේ දැන් බලා ගන්න පුළුවන්. එතකොට මේකේ පාලියෙන් තියෙන ටික තියෙනවා, සිංහලෙන් තියෙන ටික තියෙනවා, ඔක්කොම මේකේ තියෙනවා. එතකොට ඔන්න අද අපි මුලින්ම කතා කරනවා කතමේච භික්කවේ චිත්තස උපක්ඛිලේසා. මොනවාද හැබැයිට මේ උපක්ලේශ ධර්ම කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට පළවෙනි උපක්ලේශය එහෙම නැත්නම් පළවෙනියටම ඊටාම භයානක ගෑවුනොත් යන්නේ නැති හරිම භයානකම කුණු පැල්ලමක් තියෙනවා. ඒකට කියනවා අ비ජ්ජා විසම ලෝභෝ කියලා. මොකද්ද? අ비ජ්ජා විසම ලෝභෝ. දැන් ලෝභය කියන එක අපි දන්නවා නේද? ලෝභය කියන්නේ මොකද්ද? ලෝභයි කියන්නේ අපි කැමතියි ඒකට නේද? අපි ජීවිතේ අපි ඕන දෙයකට අපි කැමතියි, බණ අහන්න කැමතියි නේද? එතකොට අපේ ගෙදර ලස්සන කරන්න කැමතියි, අපි ලස්සනට ඉන්න කැමතියි. බුදුහාමුදුරුවෝ ඒවා ප්‍රතික්ෂේප කළාද? නෑ. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මිනිස්සු ලස්සනට ඉන්න ඕනේ, පිරිසිදුව ඉන්න ඕනේ, ගෙවල් දොරවල් ලස්සනට තියාගන්න ඕනේ, ගෙදර තියෙන තනකොළ ගස් අයින් කරන්න ඕනේ, මකුණු දැල් කඩන්න ඕනේ, ලස්සනට පිරිසිදුව ඉන්න ඕනේ. එතකොට දැන් මෙතන කියනවා අ비ජ්ජා විසම ලෝභෝ කියලා. සාමාන්‍යයෙන් අපේ තියෙන කැමැත්තට එහා ගිය ඒ වයසට ගැලපෙන්නේ නැති, ඒ කාලෙට ගැලපෙන්නේ නැති, ඒ තනතුරට ගැලපෙන්නේ නැති අමුතු කැමැති වර්ග තියෙනවනේ. අන්න එහෙම කැමැත්තක් ආවොත් එහෙම ඒක එන්නේ අ비ජ්ජා විසම ලෝභයට. විසමයි. ඒ කියන්නේ මේ සමාන නැහැ. සමාජයට ගැලපෙන්නේ නැහැ ඒක. දැන් මේකට උදාහරණ ඕන තරම් අපිට අද වර්තමානයේ තියෙනවා. නමුත් මට ඔය සූත්‍රය කියවනකොට මතක් වුණා බුදුරජාණන් වහන්සේගේ අතීත ආත්ම භාවයක කතාවක්. පෙර අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට උප්පත්ති ලැබලා හිටියා බ්‍රාහ්මණයෙක් හැටියට, පඬිතෙක් හැටියට. එතකොට එතුමා මිනිස්සුන්ට උගන්වන එක තමයි කරන්නේ, ගුරුවරයෙක්. ඒ ගුරුවරයෙක් හැටියට මෙතුමා මේ උගන්වගෙන ඉන්නකොට එතුමාගේ පියතුමා සහ මව්තුමිය බොහොම වයෝවෘද්ධයි. බෝධිසත්වයන් වහන්සේගේ අම්මයි තාත්තයි වයසයි. වයසයි වගේම අම්මටයි තාත්තටයි ඇස් පේන්නේ නැහැ. අම්මට එහෙම ඇස් පේන්නේ නැහැ. දැන් මේ පාසලට ඉගෙන ගන්න එනවා හොඳ තරුණෙක්. ඒ තරුණයාට හැබැයි දෙන්න තුටු පඳුරු නැහැ. මුකුත් නැහැ දෙන්න. එහෙම තුටු පඳුරු නැති හින්දා එතුමා කියනවා මම මේ තුටු පඳුරු හැටියට ඔබතුමාගේ අම්මවයි තාත්තවයි බලා ගන්නවා. මම අම්මවයි තාත්තවයි ඒ වෙනුවට බලා ගන්නම්, මට ඔබතුමා හොඳට උගන්වන්න කියලා. ඒකට කැමති වුණා. ඒ හින්දා මේ පොඩි තරුණයා එදා ඉඳලා අර ඇස් පේන්නේ නැති අම්මව හොදනවා. අම්මව නාවනවා. අම්මාට කවනවා. අම්මගේ ඇඳුම් අඳිනවා. අම්මව ඇවිද්දෝනවා. ඇස් පේන්නේ නැහනේ. ඒ අතරතුරේ ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඔහොම ටික දවසක් මේ තරුණයා අර වයසක ඇස් පේන්නේ නැති අම්මට උදව් කරගෙන ඔහොම ඉඳද්දී අර ඇස් පේන්නේ නැති මව්තුමියට අර තරුණයා පිළිබඳව අමුතු කැමැත්තක් ආවා. දැන් ඒක සාමාන්‍ය එකක්ද? ඒක විසමයි නේද? ඒක විසම එකක්. නොගැලපෙන එකක්. එතකොට මේක දැන් ටිකක් කොහොම යනකොට මේ අම්මම කියනවා මට උඹ ගැන පොඩි කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා උඹ කැමතිද මගෙත් එක්ක ඉන්න කියලා. මේ තරුණයා එකපාරට කියනවා අයියෝ
එහෙම හිතක් කොහොමද ඔබතුමියට පහළ වුණේ? මේ පුතා එහෙම දැනගත්තා නම් එහෙම මේක හරි ප්‍රශ්නයක් වෙනවනේ. නෑ නෑ. ඔය පුතාව ඕකව අපි මරලා හරි කමන්නේ මං කැමති උඹත් එක්ක ඉන්න කියලා. දැන් තේරෙනව නේද? අර පැල්ල මේ භයානකකම. එහෙම විෂම මොකක් හරි දෙයක් අපේ හිතට ආවොත් එහෙම ඒ වෙනුවෙන් මිනී මරන්න උනත් ලෑස්ති. මේ තරුණයා ඊගමන ගිහිල්ලා බෝධිසත්වයන් වහන්සේට කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔබතුමීගේ මව්තුමිය මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා. හැබැයි බුදුහාමුදුර බෝධිසත්වයෝ කලබල වුණේ නැහැ. කලබල වෙන්නේ නැතුව එදා කියනවා හරි කමන්නේ. මේ එදා කියනවා අර මෞතුමිය කියනවා උඹ මට කියපන් පුතා නිදාගෙන ඉන්න වෙලාව ඒ නිදාගෙන ඉන්න වෙලාවට මං ගිහිල්ලා කැත්තෙන් කොටන්නම් කියලා. ඒක මන මේ බෝධිසත්වය කියනවා හරි එහෙනම් ගිහින් කියපන් මං නිදාගෙන ඉන්නේ කියලා. ඒ නිදාගෙන ඉන්න පැදුරට කොටයක් තියලා රෙද්දකින් වහලා තිබ්බා. රෙද්දකින් වැහුවට පස්සේ අර ඇස් පේන්නේ නැති ඇවිද ගන්න බැරිව එහෙම ඉන්න කෙනා ටික ටික ඇවිල්ලා කැත්තකුත් අරගෙන අර කොටේට ගහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ සඳහන් කරනවා එච්චරට මේ හිත විසමයිද කියලා. එච්චරට මේ හිත වහල් වෙනවද කියලා මේකට. අන්න ඒකට තමයි අවිජ්ජා විසම ලෝභෝ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහණෙනි මෙන්න මේ වගේ අපේ හිත තුළ අමුතු කැමති එනවා අමුතු අදහස් එනවා. ඒවට වයසක් නැහැ. ඒවට තරාතිරමක් නැහැ. ඒවට පන්ති ભેදයක් නැහැ. ඒවට පාට ભેදයක් නැහැ. බොහෝ සල්ලි තියෙන මිනිස්සු පාරේ යන හිඟන්නොත් එක්ක යනවා. අවිජ්ජා විසම ලෝභයි. වයස ඒ පැත්තෙන් වැඩි මේ පැත්තෙන් බාලයි කැමති වෙනවා. ආදරෙන් ඉන්න පවුලක් ඉන්නවා. ඒ පවුල හොඳට කරගෙන මේ ආදරෙන් ඒ පවුල් ජීවිතේ ගත කරගෙන යනකොට ඊට එහා වෙන පවුලක් පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා නම් විසමයි. මේ හොඳට ඉන්න පවුල මේ ඉඳද්දි වෙන එකක් පිළිබඳව එකපාරට වෙන සිතුවිලි එනවා නම් විසමයි ඒක. බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මෙහෙම අපේ හිත තුළ භයානක උපක්ලේශයක් තියෙනවා. මේක දැන් නෑ. හැමතිස්සෙම නෑ. ඒක මතුවෙන්නේ කොයි වෙලාවෙද දන්නේ නෑ. ඒ නිසා මේ බණ අපි අහන්නේ ඒකයි. මේ දේශනාවන් පවත්වන්නේ මොකද? මෙන්න මෙහෙම උපක්ලේශයක් තියෙනවා. මේක හිතට වැටුනොත් තද පැල්ලමක් එනවා. ඒ පැල්ලම ලේසියෙන් අරින්න බෑ. එහෙනම් ඒක අරින්න පුළුවන් වෙන්නේ මොකෙන්ද? මං කිව්වා වචන දෙකක්. සිහියයි නුවණයි. මොකක්ද? සතියයි සම්පජාඤ්ඤයයි. සිහිය විතරක් තිබිලා බෑ. සිහියත් එක්කම නුවණ තියෙන්න ඕනේ. මට මේක ගැලපෙන්නේ නෑ. මං මෙහෙම හොරකම් කරන්න ගැලපෙන්නේ නෑ. මං මෙහෙම බොරු කියන එක ගැලපෙන්නේ නෑ. මම මේ වගේ කාම මිත්‍යාචාරයේ මේ වයසට මට ගැලපෙන්නේ නැහැ. මේ වැඩේ කරන එක මට ගැලපෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්නේ නුවණින්. ඒකට සිහිය තියෙන්නත් ඕන. ඔන්න පළවෙනි එක. දෙවෙනි උපක්ලේශය බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේශෝ කියලා. දෙවෙනි එක මොකද්ද? ව්‍යාපාදය. දැන් පින්වතුනි අපි මේ ලෝකයේ මේ ජීවත් වෙනකොට අපි කැමති දේවලුත් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා නේද? දැන් අපේ ඔයත් දන්නවනේ මේ අපිට නායකම් කරන 6 දෙනෙක් ඉන්නවනේ මේ ශරීරයට. අපිට නායකම් කරන 6 දෙනා කවුද? ඇහැ කන නාසය දිව ශරීරය. ඒ 6 නිකම්ම තිබ්බොත් එහෙම ඒකෙන් ඇති වැඩක් තියනවද? නිකම්ම ඇහැ කන නාසය දිව ශරීරය ඔහේ තියෙනවා. ඒකට මොකක්වත් ස්පර්ශ වෙන්නේ නැත්නම් එහෙම සිතුවිලි හට ගන්නවද? නැහැ. එහෙනම් ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස නීරස, කයට
පහස. ඊට පස්සේ හිතට සිතුවිලි. එක එක අරමුණු සිතුවිලි නේද? දැන් මෙව්ව බාහිරව තියෙන ඒවා. මේ බාහිරව තියෙන ඒවා මං S2 වහගෙන ඉන්න වෙනවද දැන් මේ රූප පේනවා මට කියලා? ඈ බෑ රූප පේනවා. මං කන් දෙක වහගෙන ඉඳලා හරියනවද? සද්ද ඇහෙනවා. නවත්තන්න පුළුවන්ද? කන් දෙක වැඩනම් සද්ද ඇහෙනවා. S2 පේනවා නම් රූප පේනවා නේද? එතකොට මේ පේන, ඇහෙන, දකින මේ අනිත් තියෙන බාහිර දේවල් හැම එකටම මං කැමති වෙනවද? හැම එකටම කැමති වෙන්නේ නැහැ. මං අකමැති රූපත් තියෙනවා. මම අකමැති ශබ්ද තියෙනවා. මං අකමැති ගඳ සුවඳ තියෙනවා. අකමැති රහ තියෙනවා නේද? අකමැති දේවල් ලෝකේ බාහිරව අපි එළියට බැස්සොත් ගේ ඇතුලේ ඉඳද්දි තියෙනවා. නවත්තන්න පුළුවන්. යම් තැනක හොඳට මතක තියාගන්න. යම් මොහොතක අපි මේ ජීවත් වෙන දවසේ පැය 24න් යම් මොහොතක මම මොකක් හරි දෙයකට කැමති නෑ කියන සිතුවිල්ල ආවොත් එතන තියෙන්නේ ගැටීම. මොකද්ද? යම් දෙයකට මං කැමතියි කියලා ආවොත් මං කොහෙවත් යන්නේ නැහැ. මංගේ දෙට්ටම් වෙලා ඉන්නේ. ඒ හින්දා මගේ අතින් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ කියලා අපි කියනවනේ. මං කොහෙවත් යන්නේ නැහැ. මං ගෙදරම ඉන්නේ. මං බණ අහගෙනමයි ඉන්නේ කියලා. බණ අහගෙන ඉඳද්දි සමහරවිට මොකක් හරි අකමැති දේවල් වෙනවා. කැමති දේවල් වෙනවා. කැමති අකමැති දේවල් වෙනකොට කැමැත්ත වෙනකොටම හිතේ ඒකට එල්බ ගත්තොත් එහෙම තණ්හාවට යනවා. අකමැත්ත ආවොත් එහෙම ගැටීමට යනවා. අමනාපයට යනවා. මම මේ ටික කිව්වේ මොකද දන්නවද? ඔය සමහරු කියනවා හරි ලේසි නිවන් දකින්න, හරි ලේසි රහත් වෙන්න කියලා. නේද? දැන් රහත් වීම තුල තියෙන මොකද්ද? ප්‍රධානම දේ තමයි ලෝභ, ද්වේෂ, මෝහ දුරු කිරීම නෑ කියන එක. එතකොට මේ අපි මේ ජීවිතේ ගත කරනකොට ඔය ඇත්තෝ හිතලා බලන්නකො ලෝභ ද්වේෂ එන්නේ නැද්ද අපිට කියලා? ඇලෙන තැනක් තියෙනවා නම්, ගැටෙන තැනක් තියෙනවා නම් ද්වේෂය. ලෝභ, ද්වේෂ. ඒක හොඳට සිහියයි නුවණයි තිබ්බොත් තමයි අර ප්‍රඥාවෙන් ඒක අතහරින්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට නොදන්නාකම හින්දාම අපි ඒකට අහු වෙනවා. නොදන්නාකමට වචනයක් තියෙනවා ධර්මයේ. දන්නේ නැහැ කියලා කියන එකට වචනයක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව. මොකද්ද? අවිද්‍යාව. දන්නේ නැහැ. බුදුහාමුදුරන්ට අර ආර්ය සත්‍ය අවබෝධ කරගත්තාම උන්වහන්සේට පහළ වුණා කියලා කියනවා මොකද්ද? විඥා උදපාදී කියලා කියන්නේ. අවිද්‍යාව නොදන්නකම නැති වුණා. විද්‍යාව පහළ වුණා. එහෙනම් අපේ ජීවිතේ අපි දවසක් ගෙවනකොට අපි හිතලා බලන්න අද මට කොච්චර කැමති දේවල් හිතට ආවද අකමැති දේවල් ආවද කියලා. ඛණ්ඩ යනකොට අපි හොඳ යනවා එළියට ඛණ්ඩ කෑමක්. ඔය තියෙන හැම කෑමටම මං දිවට රහ එනකොටම කැමති වෙනවද අකමැති වෙනවද? කැමති වුණොත් එහෙම මොකද? ආයි ඕඩරයක් දාන්න ඕනේ. ආයි කණ්ඩ ඕනේ. ඒකනම් අපි ටෙලිෆෝන් කරලත් කියනවා ඒ කඩේ නම් නියම රහයි. අර අක්කගේ අතින් හදන කෑම හරිම රහයි. අද දානි දුන්න අයගේ කෑම නම් හොඳම හොඳයි. අපි ඒකට තවත් කැමති වෙනවා. ඒකේ මොකක් හරි කැමැත්ත අකමැත්තක් આવොත් අයියෝ කවුරු කෑවද මේ හදුවද මන් දන්නේ ලුණු දාලත් නැහැ. මිරිසුත් නැහැ. කටේ තියන්න බෑ නිකන් යාන්තම් බත් කටවල් ටිකක් විතරයි කෑවේ. ඒ අපි කාටවත් සමහර වෙලාවට කියන්නේ නැහැ ඕක. අපි හිත ඇතුලේ තියෙනවා. මොකද ලෝකේ හැම එකක්ම මට ඕන විදියට නැහැනේ. අන්නේ ඒ දැනුම අපිට තියෙන්න ඕනේ. මට ඕන විදියට නැහැ හැම එකක්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් තැනක මගේ හිතේ අකමැත්තක් ඇවිල්ලා ඒ අකමැත්ත එන්න මේ වැඩිපුර වෙනවා නම් අන්න ඒකට බුදුහාමුදුරෝ වචනයක් කිව්වා ක්‍රෝධය කියලා. මොකද්ද?
ඒ තරහව වැඩි වුණාට පස්සේ හිතට එනවා එකක් ක්‍රෝධය කියලා එකක්. යම් මිනිසෙක්ට ක්‍රෝධයක් ආවොත් එහෙම අකමැත්තක් දැඩි අකමැත්තක් ආවොත් එහෙම එතන ඉඳලා එයා ප්‍රාර්ථනා කරන්නෙම මට මෙහෙම කරපු එකාට හරියන්න නම් එපා කියලා. වෙනම සූත්‍රයක් තියෙනවා. කෝදන කියලා සූත්‍රයක්. ඒකේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒකේ මතක හැටියට 7ක් කරුණු 7ක්. මිනිස්සු හත් ආකාරයකට අනිත් අයට ශාප කරන ඒවා. එකක් තමයි ඔය මිනිස්සුගේ මේ දැන් ලස්සන්ට ඉන්නවා කියලා හිතුනොත් එහෙම ඔය මිනිස්සු නම් විරූපී වේවා කියලා හිතනවා. කවුරු හරි යාගෙන කිව්වොත් එහෙම යා නම් දැන් හරි පාට වැටිලා එයා හරි ලස්සනයි පිළිවෙලයි කියලා කිව්වොත් එහෙම කැමති නෑ. එයාගේ රූපේ නැති වේවා කොහොම හරි ඒකට අප්‍රසන්න විදියටම තමයි කතා කරන්නේ. එයාව දියුණු වෙනවා දැක්කනම් ඒගොල්ලෝ ලස්සන්ට ගියක් හදලා, ඒගොල්ලෝ ලස්සන්ට වාහනයක් අරගෙන, ඒගොල්ලෝ ලස්සන්ට ඇඳලා පැඳලා ආවත් මිනිස්සු අකමැති. හිත ඇතුලෙන් තියෙනවා අකමැත්තක් આવොත් එහෙම. දියුණුවට කැමති නෑ, ප්‍රශංසාවට කැමති නෑ. ඒගොල්ලෝ අන්තිමට ප්‍රාර්ථනා කරනවා මුන්ට සැපට නම් ඉන්න හම්බෙන්න එපා. මුන්ට සැපට නම් නිදා ගන්න හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්නේ ප්‍රාර්ථනා කරන දැඩි අකුසල කර්මයේ අකුසල සිතුවිලි මොකක් හින්දාද? ක්‍රෝධය බලවත් වීම හින්දා. ක්‍රෝධය බලවත් වීම නිසා එයාගේ හිතට එන භයානක උපක්ලේශයක් තමයි අන්නේ සිතුවිලි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මක්කෝ පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියලා. මිනිස්සුන්ගේ තියෙනවා ಗುಣ මකුකමක්. මක්කෝ කියලා කිව්වා ಗುಣ මකුකමට. ඊළඟට අනිත් එක්කෙනා එයා ගැන වර්ණනා කරනවට එයාව ඉහලින් තියනවට සමහරු කැමති නෑ. මට මතකයි අපි ඔය විදේශ රටවල දැන් කාලයක් තිස්සේ ඉන්නකොට ඔය පින්කම් එහෙම බාර ගන්නවනේ දැන් මේ වගේ ධර්ම දේශනා. ඔන්න දැන් පින්කමක් බාරගත්තා. බාර ගන්න ඉතින් ඒගොල්ලෝ ආවා. ඒ විල්ල අපිත් එක්ක කතා බහ කරාම ඉතින් අපිත් ඊට කලින් දන්නේ නැහැ. ඉතින් අපි මේ කතා බහ කරන ටික තමයි අපි අර දේශනාව පටන් ගන්නකොට අපි කියනවා මේ අය පහුගිය දවස්වල ඇවිල්ලා පන්සල සුද්ධ කරලා අපිට උදව් කරලා මේ පින්කම ඊටාම හොඳින් කරගන්න උදව් කළා කියලා අපි බොහොම අපි දන්න ටිකෙන් ඒ අය වර්ණනා කරනවා නේද? අපි දන්න ටිකෙන්නේ හාමුදුරුවෝ වර්ණනා කරන්නේ. ඊළඟට දවස් කීපයකට පස්සේ මට ලියුමක් එනවා. මට ලියුමක් එනවා ඔබ වහන්සේ අර මහ ලොකුවට වර්ණනා කරපු උපාසක වුන්දෑ ගැන විස්තර දන්නවද කියලා. කියලා මට ඔන්න විස්තරයක් කියවනවා. ඔය මිනිස්සු ඔය යුරෝපෙට ආවේ හොරෙන් පැනලා බෝට්ටුවේ ඇවිල්ලා තියෙනවා. බෝට්ටුවේ ඇවිල්ලා එතනින් අර වාහන අස්සේ රිංගලා ඇවිල්ලා ඔහොම ඉඳලා එහි ඉන්න සිඤ්ඤෝරගේ රත්තරන් බඩු හොරෙන් අරගෙන එතන ගෙදරින් පන්නලා ඒ වලින් ඔන්න වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා ඕ මහා හොරු හාමුදුරනේ කියලා මට ලියුමක් කියවනවා. මම කල්පනා කරා ඉතින් මට මොකෝ නේද? දැන් එයා හොරෙක් වුණත් එයා මොකක් වුණත් දැන් හොරා හැමදාම හොරා වෙන්න ඕනේද? වැරදි කරන මිනිස්සයා හැමදාම ඒකෙම ඉන්න ඕනේද? ඇයි මේ මිනිස්සුන්ට නිවනක් නැද්ද? මේ මිනිස්සුන්ට ගොඩ යන්න ඕනේ නැද්ද? මේ මිනිස්සු දැන් ඒවා දැනගෙන ඒක අතහැරලා දැන් පිංකම් කරගෙන හොඳට ඉන්නවනම් මිනිස්සුන්ට ඉවසන්න බෑ ඒක. මිනිස්සුන්ට මතක් වෙන්නෙම පරණ චිත්‍රේ. ඒ පරණ චිත්‍රේ තියෙන්නේ ඇයි? කොහෙද තියෙන්නේ ඒක? අන්න හිතේ අර පැල්ලම තියෙනවා. ඒ පැල්ලම එකපාරට උඩට එනවා. අර ඉස්සරහා ඒ කවුරු හරි කෙනෙක්ව ඒ පැල්ලමට හරියට ස්පර්ශ වෙනකොට අර යට තියෙන උපක්ලේශ ඉහළට එනවා. මුන් යකෝ ඉන්න තැනක්. මුන් ඉස්සර මෙහෙමනේ. මුන් අපේ ගෙවල් වල වැඩ කරපු අය. දැන් මේ ඉස්සරහ ඉන්නේ. අපිට දැන් තැනක් නැහැ. ඒ වගේ මේ හිත ඇතුලේ එනවා
අන්න ඒ වගේ අමුතු උපක්ලේශ අමුතු ක්ලේශ ධර්ම ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ පැල්ලම් යවන්න ඕන. ඒ පැල්ලම් ඔළුවේ තිබ්බොත් ඒ පැල්ලම් හිතේ තිබ්බොත් එයාට නිවනක් නැහැ. නිවනක් නැත්තේ ඇයි? නිදා ගන්න බෑ. නිින්ද යන්නේ නැහැ. මේ අනිත් අය මේ හොඳට මේ වැඩ කරගෙන ඉඳද්දි ඒගොල්ලෝ කල්පනා කරන්නේම අරක. ඒකම කල්පනා කරනවා. නිදි නෑ. කල්පනා කර කර උන්ට කොහොමද මේ කරන්නේ? මේක ගිහින් කියන්න ඕනේ. කියනකම් සැනසෙල්ලක් නෑ. නේ? හිත ඇතුලේ අරක පෑරි තියෙනවා. මේ බණ අහන්නේ ඒකයි. අපි මේ දේශනා කරන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනා කළේ ඒකයි. එදත් මිනිසුන්ගේ හිත තුළ මේවා තිබුණා. අදත් තියෙනවා, හෙටත් තියෙනවා. මේ සංසාරේ යන තාක්කල්ම මෙන්න මේ පැල්ලම් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සා මච්චරියං චිත්තස උපක්ඛිලේශෝ කියලා. හරි භයානකයි. ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත මොකද්ද? මුදිතාව. නේද? මොකද්ද මුදිතා ගුණය කියලා කියන්නේ? අනිත් එක්කෙනා සැපෙන් සතුටෙන් සැනසීමෙන් හොඳට ඉන්නවා දැක්කහම අනේ තව තවත් මේ මිනිස්සු ලස්සනට ඉන්න ඕනේ. මේ මිනිස්සු මේ ළමයි තව හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ ළමයි මීට වැඩිය හොඳ ලස්සන තැනක ඉන්න ඕනේ. එයා අත ගාලා කියනවා. මේ ඇතුලෙන් එන්නේ ඒක. හිත ඇතුලෙන් එනවා අනේ ඔය ඇත්තෝ මීට වැඩිය හොඳ තැනක ඉන්න ඕනේ කියලා යනවා. ලබන අවුරුද්දේ මං එනකොට මෙහෙම ඉන්න බෑ. ලබන අවුරුද්දේ මං එනකොට මේ ඔක්කොම වැඩ ඉවර කරලා ඔයා මේ තැන ඉන්න ඕනේ. ළමයිට ටාගට් එකක් දෙනවා. මට පේනවා පුතේ ඔයාගේ අනාගතේ. මට පේනවා ඔයා ඉන්න තැන. ඔයා ඉස්සරහට මෙන්න මේ තැන ඔයා ඉන්නේ. අනිවාර්යෙන් ඔයා යන්න ඕනේ මෙතෙන්ට කියලා කියනවා. කිව්වහම බලන්න එන ළමයිට උනත් කාට උනත් එහෙම කිව්වහම පුදුම හැඟීමක් එනවනේ. අපි පුරුදු වෙන්න ඕනේ ඒක. අපි පුරුදු වෙන්න ඕනේ ඒක. අපේ හිත තුළ හරි අවංක බෞද්ධයෙක් තුළ තියෙන්න ඕනේ අන්න ඒක. කෙනෙක් දැක්කහම කෙනෙක් හම්බුනහම කෙනෙක්ගේ දියුණුවක් දැක්කහම ඔයා තව දියුණු වෙන්න ඕනේ කියලා එයාට ඒක කියලා යන්න පුළුවන් තරමට අපේ හිත විවෘත වෙන්න ඕන. යම් විදියකින් එහෙම එන්නේ නැත්තම් එහෙම හැඟීමක්. එහෙම සිතුවිල්ලක් එන්නේ නැහැ වගේ නම් එතන තියෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. එතන තියෙන්නේ ඊර්ෂ්‍යාව කියන උපක්ලේශය. කැමති නෑ දියුණු වෙනවට. කැමති නෑ තව ඉස්සරහට යනවට. එයා සංසන්දනය කරනවා. අපේ අය කොහොමද? මෙයා කොහොමද? ඒගොල්ලෝ කොහොමද ඉන්නේ? මේගොල්ලෝ ඉස්සෙල්ලා හිටියේ කොහොමද? දැන් කොහොමද ඉන්නේ? මේක කොච්චර භයානකද කියනවා නම් ඒක වැඩි වෙනුද ඊර්ෂ්‍යාව කියන එක වැඩි වුණොත් එහෙම ඒ වෙනුවෙන් කරන්න බැරි නරක වැඩක් නැහැ. ඒ වෙනුවෙන් කරන්න බැරි විනාශයක් නැහැ. ඔය අද බොහෝම පහසුයි එවැනි ඒ වගේ උපක්ලේශ ආවට පස්සේ අද හරීම පහසුයි මිනිස්සුන්ට ඒකෙන් නින්දාවටපත් කරන්න. ඊර්ෂ්‍යාව බහුල වුණොත් එහෙම එයා පහර දෙන්නේ මොකෙන්ද ආවිදේ? නින්දා අපහාස කියන එක. අද හරි පහසුයිනේ. කෙලින්ම අන්තර්ජාලයට දාන්න තියෙන. දැන් අලුත් එකක් තියෙනවා. AI නේද? ඒ මූණම ඒ රූපෙම ඒ විදියට හදලා දාන්න පුළුවන්. උන්ට දෙන්නම්. උන් හැඳි ගෑවිලා යන්නම දෙන්නම්. කියලා ඒ රූප දාලා ඒ කතන්දර දාලා මේ දාලා ගම අවුලවලා ඔක්කොම මේව කරලා පැත්තකට වෙලා දන්නේ නැහැ වගේ ඉන්නවා. කිසි දෙයක් දන්නේ නැහැ. අනේ ඇත්තද අපි දැක්කෙත් නැහැ. එහෙම කියලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ආහාර ගන්නවා. තියෙනවානේ මේ විඥාන ආහාර කියලා එකක්. මිනිස්සු
කෑම නැහැ. කන්නේ නැහැ. බත් කන්නේත් නැහැ. ඒ මිනිස්සු ද්වේෂය කියන එක ඔය උපක්ලේශ කෑමක් හැටියට ගන්නවා සමහරු. ජීවත් වෙනවා ඒකෙන්. අද නම් මට මාර සතුටුයි. අරුන්ට අන්න පාඩමක් හම්බෙලා. අරුන්ට අන්න පාරිවත් බහැලා යන්න නැහැ. අන්න. එහෙම අද නම් මට කණ්ඩ ඕනෙත් නෑ මට කියනවා එහෙම. ඇයි ඒ උපක්ලේශය කනවා. ඒක කකා ජීවත් වෙනවා. එහෙම ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ඊර්ෂ්‍යාව කියන එක හදවතට ගෙන්න ගන්නම එපා පැත්ත පළාත. අපේ හිත තුළ තියෙන්න ඕනේ මුදිතාව කියන ගුණය. මේ හම්බුනහම දැක්කහම මේ වුණාම අපි දැන් ওই සමහරලාවට අපිට සමහරු හම්බුනහම වෙන්දට වැඩිය සමහරලාවට ඒගොල්ලොන්ගේ අසනීපයක් හරි පවුලේ මොකක් හරි හින්දා සමහරලාවට මූණවල ඇදිලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. කෙට්ටු වෙලා තියෙන්න පුළුවන්. ටිකක් මූණ නිකන් මලානික වෙලා තියෙන්න පුළුවන්. හැබැයි පිරිසක් ඉස්සරහා එයාගේ ඒ අඩුව කියන්න හොඳ නැහැ. පිරිසක් ඉස්සරහා ඒ අඩුව කියන්න හොඳ නැහැ. අපි පිරිසක් ඉස්සරහා කියන්න ඕනේ එයාගේ හොඳ. එයාට අපි ඉන්නවා පිරිසක් ඉන්නවා කියන තැනම එයාගේ හිත හදන්න ඕන. ඊට පස්සේ පෞද්ගලිකව කතා කරනවා අපි නිකන් ඒක අර එයා කියනකම් අපි කියනවා ඉතින් කොහොමද කොහොමද මේ දවස්වල අලුත් විස්තර මොනවාද ඔයගොල්ලෝ අපිත් එක්ක කතා කරන්නේත් නැහැ අපිට මොකොත් විස්තර කියන්නෙත් නැහැ මේ කොහොමද කියලා ඉතින් හිමින් සැරේ අහනවා. එතකොට ඔන්න එයා කියනවා විස්තර. මට මෙන්න මෙහෙම ගැටලුවක්. මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අන්න එතකොට හිමින් සැරේ එයාට ඔයා ඕන දෙයක් අපිත් එක්ක කියන්න. සමහර ප්‍රශ්න වලට සල්ලි ඕනේ නැහැ. පිළිතුරු. මුදල් ඕනේ නැහැ. සමහර මිනිස්සුන්ට ප්‍රශ්න වලට ඕනේ පිළිතුර තමයි අහගෙන ඉන්න එක. මොකක්ද ඕනේ? අහන් ඉන්න කෙනෙක් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. ඔය තරුණ ළමයි ඔය නැති වෙනවනේ. මැරෙනවත් සමහරු. ඒ ළමයි කියන කතාවල් තමයි කියන්න කෙනෙක් නැහැ කියලා. අපේ අම්මට තේරෙන්නේ නැහැ. අපේ ගෙදවල් වලට තේරෙන්නේ නැහැ මං කියන එක. ඒගොල්ලෝ දන්නේ නැහැ ළමයිත් එක්ක ඒක බෙදා ගන්න. ළමයාට කතා කරන්න ඒක දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දා ළමයාටත් වෙන කෙනෙක් නැහැ කියන්නේ. සමහර ලාවට අසත්පුරුෂයෙක් හම්බුනොත් ගොඩක් ඉන්නේ එහෙමනේ. ගැටලුවක් මොකක් කර කිව්වහම එයා කියන්නේම අසත්පුරුෂයෙක්. ඒ කිව්වහම ඒගොල්ලෝ ඒකට දෙන්නේ ඊටාම භයානක පිළිතුරු. අපි මෙහෙම කරමු. අපි මේ වගේ දෙයක් කරමු කියලා එයාව නරක පැත්තටම වැරදි පැත්තටම එක් කරගෙන යන සමාජයක් තියෙනවා. ඒ හින්දා මේ වැඩිහිටියෝ වැඩි පිරිසක් ඉන්නේ කවුරු හරි මොනා හරි කියනවනම් අයියෝ ඒ වල්පල් මට නම් කියන්න ඉන්න එපා. ඔයා ඕන කෙනෙක්ට කියා ගන්න මල කරදරේ මටත් කන් මේ ඉන්න නැහැ කියලා එහෙම එක පාට කියන්න යන්න එපා. චුට්ටක් අහන්න. කියන්නකෝ මං අහගෙන ඉන්න. ඕන දෙයක් කියන්න. අපිටත් ඉතින් මොකද ඒක අහගෙන ඉන්න එක අපි ඔළුවට දා ගන්න ඕනේ අහලා අයින් කරනවා. දැන් මට අපිට හරියට එහෙම කියනවා. කෝල් කරනවා. මම පැය ගණන් මේක දාගෙන ඉතින් මමත් කියන්න කියලා ඉතින් අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ හිත නිදහස් වෙනවා කිව්වහම. ඊට පස්සේ පින් දෙනවා හාමුදුරන්ට බොහොම පින්. මට මේ කියන්න තියෙන ටික කියා ගන්න කෙනෙක් නැහැ. මෑතකදී ඒ වගේ ඊයේ මට යුරෝපේ ඉන්න එක නෝන කෙනෙක් මට කතා කරනවා. එයා මෙහි ඇවිල්ලා ලංකාවට මේ දවස්වල. ඔය මේ කොහෙද කටුනායක පැත්තට එහා. එයාට දැන් අවුරුදු 60යි. එයා මෙහි ඇවිල්ලා තියෙන්නේ මොකද? එයාගේ මහත්තයාට අවුරුදු 65යි. එයා දැන් පෙන්ෂන් යන්න එහි ඉන්නේ. එයා මෙහි ඇවිල්ලා තියෙන්නේ එයාට ආරංචියක් ආවලු පහුගිය දවස් ටිකේ මේ නෝන බොහොම අසනීප තත්ත්වෙන් හිටියේ එහෙ ස්පිරිතාලේ. එහෙම ඉඳද්දී අර ඒ අවුරුදු ගානට මහත්තයා තමයි හැම අවුරුද්දම ලංකාවට ආවේ.
ඒනකොට යාට ආරංචියක් ආවා අවුරුදු 65 වුණාට ඒ දවස් ටිකේ යා ලංකාවට ආවම මහත්තයා වෙන නෝන කෙනෙක් ගෙදර තියාගෙන හිටියා කියලා. ඉතින් මට කියනවා හාමුදුරනේ මට එහෙම ආරංචියක් ආවා. මං අපේ මහත්තයාගෙන් ඇහුවා. එයා මුලින් නෑමයි කිව්වා. අන්තිමට එයා පිළිගත්තා. ඔව් එහෙම එකක් වුණා. මං හොටෙල් ගානේ ගියේ නෑ. මං ගෙදෙට්ට ගෙන්න ගත්තා කියලා. ඉතින් මට කියනවා හාමුදුරනේ අපි විවාහ වෙලා අවුරුදු 40ක්. මගේ ළමයි 3 දෙනාම බැඳලා. ළමයි ඔක්කොම විවාහ වෙලා ඒගොල්ලන්ගෙත් ළමයි. හැබැයි මගේ හිතේ කිසි තරහක් නෑ. මගේ හිතේ කිසි තරහක් නෑ යාට ඒ ගැන. හැබැයි මගේ හිතට ලොකු දුකක් තියෙනවා. එයා කියලා තියෙනවා මට දැන් බොහොම අසනීපයි. මං මැරුණට පස්සේ ඔයාවත් මං ඒ රටට ගන්නවා කියලා එයාට හොරෙන් ඩොකියුමන්ට්ස් උත් හදලාලු. මේ අවුරුදු 65යි. ඈ හාමුදුරනේ මට තියෙන දුක මේ මිනිහා දැන් ඉන්නේ මං මැරෙනකම්. මං මෙච්චර මේ දේවල් කරනවා. දැන් අපිටත් හිතා ගන්න බෑ. මේ පවුල ගත්තාම පින්කම් කරනවා, දන් දෙනවා, හොඳට ඉන්නවා, එක ගෙදරක ඒ රටෙත් ඉන්නවා. එහෙම ඉඳද්දි එතකොට මට ඊයේ තේරුණා පැය එකහමාරක් දෙකක් විතර ඉතින් කතා කරන මට දුවට කියන්න බෑ. අපේ දුවලා මේවා දන්නවා. දුවලා දැන් පස්සේ ඒ තාත්තට කේන්ති ගිහිලා කිව්වලු උඹලට එක බින් අඟලක් දෙන්නේ නැහැ මෙහෙන් කියලා. එකක්වත් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම දැන් ඇත්තටම මං කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. නමුත් මට හිත නිදහස් කරගන්න ඕනේ. මං ඒකයි මේ කියන්න ගත්තේ කියලා. මට හිතුණා ඇත්තටම මිනිස්සුන්ගේ මොනවා හරි ගැටලුවක් අහගෙන ඉන්න එක කොච්චර වටිනවද? එයාට අපි කරන කොච්චර සේවයක්ද කියලා. අපි ලොකෝ නිකන් දැන් අර අමුතු එයාට බන කියලා හරියන්නේ නැහැ. මේ වගේ වෙලාවට ලොකෝ බන කතා කියලා හරියන්නේ නැහැ. අහගෙන ඉන්න. ළමයි ඉන්නවා සමහර. ඒ ළමයිට කියන්න කෙනෙක් නැහැ. ඔය දෙමව්පියන්ට තේරෙනවා ළමයි වෙනසක් වෙනකොට. එතකොට තව ටිකක් ළමයිට බැනලා මුන් රෑ වෙලා එනවා මොන මගුලක්ද කියලා ළමයිගේ ඇඟට කඩාගෙන පයින්න එපා. ළමයිට තව ලං වෙන්න. ලං වෙලා හිමින් සැරේ කතා කරන්න. ළඟට අරගෙන කතා කරන්න. ඒ ළමයිගේ හිත ඇතුලේ තියෙන දේ ගන්න. ඒක ගන්න පුළුවන් වෙන්නේ ඔය ඇත්තන්ට. ඈ ඔය ඇත්තන්ගේ ළමයි උනොත් බැඳලා ඇති විවාහ වෙලා ඇති. ඒ ළමයිටත් ළමයි ඇති. හැබැයි ඒගොල්ලන්ගෙත් ප්‍රශ්න තියෙනවා. ඒවට හැම එකටම මැදිහත් වෙන්නේ නැතුව ඒ ප්‍රශ්න අහන්න. අහලා ඒගොල්ලන්ට නිදහස් වෙන්න උදව් කරන්න. ඉතින් මේ උපක්ලේශ අතර ඊළඟට තියෙනවා මායා සාටෙය්‍යං චිත්තස්ස උපක්ලේශෝ කියලා. මායා සාටෙය්‍යං. මායා කියලා කියන්නේ බොරුව. සමහර ජීවිතවල බොරුවමයි තියෙන්නේ. ඇත්ත නැහැ. ඇත්ත පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අවංකව හිත ඇතුලේ සත්‍ය නෙමෙයි පිටින් වෙන එකක් පෙන්නනවා. ඒකනේ අර කියලා තියන්නේ මේ ලෝකයේ මොකද්ද රංගමඩලක් අපි ඔක්කොම නාසුවෝ කියලා නේ. මිනිස්සු හරි දක්ෂයි රංගපාන. හැමෝම මේ හැම සමාජයක්ම නේද? අපි සංඝ සමාජෙත් එහෙම තමයි. හැම සමාජයකම රංගපාන්න හොඳට පුළුවන්. ඒ රංගපෑම අල්ලගන්න බෑ. හොයන්න බෑ සමහර ලාවට. ඒ තරම් රැවටෙනවා. මිනිස්සු දුක කියාගෙන එනකොට ඒවට රැවටෙනවා. ඒවට රැවටෙලා අතේ තියෙන සල්ලිත් විනාශ කරලා ඉඩම් කඩනුත් නැති කරලා පෞල් ජීවිතත් විනාශ කරගෙන තමයි අන්තිමට වෙන්නේ. මම දැක්ක ඊයේ පෙරේදාර අන්තර්ජාලයේ දාලා තියෙන ඔබ ප්‍රශ්නයක් අහලා තිබුණා. එක ප්‍රශ්න අහනවානේ. ඔබ වැඩියෙන්ම ජීවිතේ රැවටුනේ කාටද හරි මොකක් හරි මොකේටද කියලා අහලා තියෙනවා. ඔබ ජීවිතේ වැඩිපුරම රැවටුනේ මොනාටද කියලා අහලා තියෙනවා.
දැන් කමෙන්ට් වැටිලා තියෙනවා 400ක් 500ක් විතර. මම ඒකට ගිහිල්ලා බැලුවා දැන් මේක කොයි වගේ කමෙන්ට්ද මොනවාද මේකට දැන් මේ කට්ටිය මේකට ලියන්නේ කියලා. 99.9%ක්ම ලියලා තියෙන්නේ විවාහය නිසායි මං රැවටුනේ කියලා. මං මේ ගෑනිට රැවටිච්ච හැටි මම මේ මිනිහට රැවටිච්ච හැටි ඕම එකක් දෙකක් තමයි දේශපාලනයේ මොකක් හරි දෙයකට හරි එහෙම මේකක් දාලා තිබ්බේ බොහොම පොඩි දෙයක්. එතකොට මම කල්පනා කරා දැන් මේක පොදු මතේ නෙමෙයි පොදු මතේ නෙමෙයි. නමුත් වැඩි හරියක් ඔරිජිනල් එක බලාපොරොත්තු වෙනවා. මොකද ඔරිජිනල් එක කියන්නේ අර මුලදි හිටපු මුලදි පළවෙනි දවසේම දැක්ක ඒ ආදරේ ලෙන්ගතුකම අවුරුදු 50 60 දිත් බලාපොරොත්තු වෙනවා. ඒක මොකක් හරි එහා මෙහා වුණොත් එහෙම මුන් වගේ බොරුකාරයෝ කියන තැනට තමයි වැටෙන්නේ. නේද? ඒ නිසා මායාව කියලා කියන්නේ තවත් දරුණු උපක්ලේශයක්. ඒ බොරුවට අපි මේ වෙලා ඒ බොරුවට අනිත් අය රැවටෙනවා කියලා දැනගත්තොත් එහෙම එදා ඉඳලා මේ මිනිස්සයා තව බොරු කරන්න පටන් ගන්නවා. තවත් බොරු කරන්න පටන් ගන්නවා. ඊළඟට ඒ බොරුවෙන් මෙයා ජීවත් වෙනවා. හැබැයි ඒවට ආයුෂ නැහැ. ඒවා කවදා හෝ එළි වෙනවා. ඒවා අන්තිම මොහොතේ හරි ඒවා එළි වෙලා අන්න හිරේ යන්න වෙනවා. නඩු දානවා. ඔය කියන හැම දෙයකට මේ වෙන්නේ බොරුවට ආයුෂ නැහැ කියන එක. නේද? ඒ නිසා අපිට තියෙන්නේ පොඩි ඇත්තක් නම් ඒ ඇත්තම කියන්න. ඇත්තෙන්ම ජීවත් වෙන්න ඒක සැනසීමක්. ඒක අන්තිම මොහොත වෙනකම්ම අපිට විශාල සැනසීමක්. මම කවුරු බොරු කිව්වත් මම කාවත් රවට්ටලා නැහැ කියලා. මට පුළුවන් දේ මගේ ජීවිතයේ ඇත්තම තමයි මං කියලා තියෙන්නේ කියලා. ජීවිතේ සමහර වෙලාවට අපිට මුණ ගැහෙනවා සමහර මිනිස්සුන්ගේ කතා ප්‍රවෘත්ති ගත්තාම ඒ අය තමන්ගේ අවුරුදු ගාණක් හම්බ කරපු ඉඩකඩම් දීපල හැම එකක්ම ළඟම ඉන්න යාළුවා හින්දා නැති කරගෙන ළඟම ඉන්න ඥාති හින්දා නැති කරගෙන මට පෞගේ කාලේ විදේශ රටක මට එහි තියෙන අත්දැකීම් තමයි තියෙන්නේ. එහි එක්කෙනෙක් මෙහි නුවර එයාගේ නෝනා නුවර ප්‍රධාන ඉස්පිරිතාලේ නර්ස් නෝනා කෙනෙක්. ඉතින් ඒ අයියා එයා ඉස්සර හමුදාවේ හිටපු කෙනෙක්. හොඳට හම්බ කරා. එයා හම්බ කර දුවලා දෙන්නෙක් කිනුවේ ළමයි දෙන්නටත් සල්ලි වේව හැමදාම කතා කරනවා. හැමදාම එයා මම දකින සැරේට අපිත් එක්ක වාහනේ ගියත් ළමයිට කෝලක් ගන්නවා. පුතා දුව ආවද අද මොනවාද ඉගෙනුවේ? මොනවාද අද කෑවද? කී ළමයිත් එක්ක කතා කරනවා නෝනත් එක්ක කතා කරනවා. එහෙම ඉඳලා පහුගිය දවස්වල ඒ ළමයි දෙන්නට එංගලන්තේ ඉගෙන ගන්න වැඩිදුර ඉගෙන ගන්න ඕනේ කියලා මෙයාට PR එක තියෙන හින්දා එංගලන්තෙට වීසා දැම්මා. දැම්මේ නෝනටත් එක්කමයි. ඒ දානකොට එයාගේ නුවර ගෙදරයි නුවර තියෙන වෑන් එකයි ඒ කාර් ඔක්කොම ඇටෝනි බලපත්‍රයක් මාර්ගයෙන් නෝනට හරවලා තිබුණා. ඊට මාස කීපයකට කලින් අර වීසා එක එංගලන්තේ වීසා එක අතට ආවට පස්සේ අර මිනිස්සයට කියන්නෙත් නැතුව මෙයා ළමයි දෙන්නත් අරගෙන එංගලන්තෙට ගිහිල්ලා. එංගලන්තෙ මෙච්චර කාලයක් ඉඳලා තියනවලු එයා කාලයක් ආශ්‍රය කරපු දොස්තර මහත්තයෙක්. ඒ දොස්තර මහත්තයා ළඟට තමයි ගිහිල්ලා තියෙන්නේ. හිතන්නකෝ කොච්චර තරහක්ද කියලා. අවුරුදු ගණන් වැඩ කරලා සල්ලි එවලා ගෙවල් හදලා ඊළඟට ලංකාවට ගියාට පස්සේ අර ගේ යාගේ නමට හරවගෙන වාහනේ නමට හරවගෙන වාහනේ විකුණලා වාහනේ සල්ලිත් අරගෙන ගිහිල්ලා කෝටි ගාණක් අරගෙන ගිහිල්ලා අර ළමයිගේ ඔළුවට දාලා ඒ ළමයි දැන් කතා කරන්නේත් නැහැලු. ඊළඟට මෙයා ගිහිල්ලා කොහොම හරි ඒ ගේ හොයාගෙන ගිහිල්ලා ඒ ගෙදෙට්ට ගිහිල්ලා ඒ ගෙදරදී ඒ ගෑනු කෙනාට ගහලා ගැහුවාම මෙහෙම පොලිසියට කෝල් කරලා
දවස් 14ක් එංගලන්තේ හිරේ හිටියලු. එහෙ ඉඳලා යාට ආයි ඉතාලියට එවලා. මට කියන්නෙම මං ඕකිව මරණවමයි කියලා. මං ඒ ඔවුන් නැති කරනවමයි කියලා. දැන් අපිට මේ වෙලාවේ යාට බන කියලා හරියන්නේ නැහැ. එයාට මේ වෙලාවේ කාලයට ඉඩ දෙන්න ඕන. එයාට ඒ මරන්න යන්න එපා. මෙහෙනේ ඉන්නේ. එයා ඉන්නකෝ. තව ඔහොම ඉන්නකෝ. එහෙම කියලා දැන් අවුරුදු 2ක් එකහමාරක් විතර වුණා. දැන් එයාගේ අර බරපතල සිතුවිලි නැහැ. දැන් එයා හිතන්නේ මම එක කරුමකින් නිදහස් වුණා හාමුදුරනේ. මම සංසාරේ ලොකු කරුමයක් කරලා ඇති. ඒකයි මේ කියලා දැන් මෙයා ටික ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. ඒකයි අපි කියන්නේ කාලෙට ඉඩ දෙන්න ඕනේ. ප්‍රශ්නයක් වුණාම ඉඩ දීලා බලන්න ඕනේ. එතකොට කියන්නෙම මම මේ ගෑනිට රැවටිච්ච රැවටිල්ල. මම මේවකට රැවටිච්ච රැවටිල්ලක්. මගේ මුළු ඔක්කොම නැති කරනවා. අර කොහෙද වෙන ඉඩමක් තියනවලු ඒ ඉඩම විතරලු ඉතුරු නෑ නඩු කියන්නේ. මං කෝ ඒකත් අතාරින්න. ඒක කොහොම හරි ඔයාගේ ළමයි දෙන්නටනේ. මට ළමයි දෙන්නෙක් ඉන්නවනේ. ඒකට ඔයා ඉන්නවනේ තාම. ඔයාට තාම වැඩ කරන්න පුළුවන්නේ. ඔයා දැන් වැඩ කරලා ඔයාගේ තව මුදල් ටිකක් හොයාගෙන ඔයා සැපෙන් සනීපෙන් ඉන්න. අතහැරලා දාන්න. මේක දිගට පවත්වාගෙන යන්න ගියොත් ආයි සංසාරෙට බැඳි යනවා. ඒකට තමයි මේ කියන්නේ මායාව කියලා වචනයක්. මොකද්ද කියන්නේ? මායාව. බොරුවට අපි කොයි හරි තැනක මේ වුණොත් මිනිස්සු පලි ගහනවා. මිනිස්සු දේවාල ගාන යනවා. මිනිස්සු අමනාප වෙනවා. මිනිස්සු මරන්න හිතනවා. ඉතින් මෙන්න මේ වගේ දරුණු අකුසල ධර්ම රාශියක් බුදුරජාණන් වහන්සේ 16ක් මේ විදියට දේශනා කළා. අන්තිම එක තමයි මදෝ පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියලා. මදය සහ ප්‍රමාදය. ඕනෑම දෙයක් තියෙනවා. අපි එක දේවල් වලට අපි මම තමයි කියලා ගන්නවා නිකන් අමුතු එකක්. මට විතරයි. රූප මදය. රූප මදයෙන් වෙන මම තමයි ලස්සන. මම තමයි කතා කරන්නේ. මම තමයි ප්‍රධාන්‍ය. මම තමයි මෙතන ඉන්න ඕනේ. මට එහා කවුරුත් වෙන්නේ නැහැ කියලා අමුතු එකක් එනවනම් අපි තමයි මේව කළේ. දැන් ඔය පහුගිය දවසක මේ ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටවන්න ගිහිල්ලා ගමේ ඒ තියෙනකොට ඉතින් හැමෝටම එන්න කියවනේ. දැන් අපේ ගම්වල අලුතෙන් ස්කීම් හදලා ඒ ස්කීම් වලිනුත් මිනිස්සු ආව රැස්වීමට. මම ගියේ නෑ. ඒ රැස්වීමට එතෙන්ට ආවට පස්සේ වැඩිපුර ඉඳලා තියෙන අලුතෙන් පදිංචියට ආපු අය. එතකොට මේ තනතුරු වලට එක ඒවට අලුත් කට්ටිය හැබැයි ඒගොල්ලෝ හොඳ උගත් අය. මේව කරනකොට අර පරණ මිනිස්සු කෑ ගහන්න ගත්තලු. මේගොල්ලෝ මොනවාද ගම ගැන දන්නේ? මේගොල්ලෝ මොනවාද මෙහෙ ගැන දන්නේ? මේගොල්ලෝ මේ අලුතෙන් ආපු මිනිස්සු. අපිනේ ගමේ පරණ මිනිස්සු. අපිනේ මෙව්ව දන්නේ. ඒ හින්දා මේක කරන්න දෙන්න බෑ කියලා එතනින් සමිති ඉවරයි. ඒ හේතුව මොකද්ද? මදය කියන එක. මදය කියන එක එනවා. මම තමයි, අපි තමයි පරණ, අපි තමයි මෙහෙම කරන අපේ සීයලගේ, අපේ ආච්චිලගේ එන පරම්පරාවක් කියවනු. ඒක ඔළුවේ තියාගත්තොත් එහෙම ඉස්සරහට යන්න බෑ. අලුත් කෙනාට ඉඩ දෙන්න ඕනේ. අලුත් ළමයි කොච්චර හොඳයිද? අනේ එන්න ඕගොල්ලෝ තමයි මේවා කරන්න ඕනේ. අපි දැන් කරා ඇති. ඔගොල්ලෝ ලස්සනට මේවා කරගෙන යන්න අපිට හරි සතුටුයි කියන තැනට ඔළුව හදාගන්න පුළුවන් නම් ඒක තමයි හරි බෞද්ධය. දැන් අද චූටි දරුවෝ පොඩි දරුවෝ අර ලස්සනට හේවිසි ගහගෙන එනවා නේද? මේ ළමයිනේ ලොකු වෙන්නේ. කොච්චර හොඳයිද? අනේ ඒ දරුවෝ ගැන අතගාලා පුතේ ලස්සනයි. උන්ට ගැහුවා. ඒ ළමයි හැමෝම අතුටු කරන්න ඕනේ. ඒ නිසා අද අපි මේ උපක්ලේශ ගැන සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා යමෙක්ගේ හිතේ මෙවැනි උපක්ලේශ ධර්ම තියෙනවා නම් ඒක හරියට අර සුදු රෙද්දේ පැල්ලම් ගෑවුනා වගේ. ඒක යවන්න බෑ.
ඒක යවන්න පුළුවන් වෙන්නේ සිහියයි නුවණයි තියෙන කෙනාට. සිහියයි නුවණයි තියෙන කෙනා මේක යවනවා. ඒ යවුවට පස්සේ ඒ යවන කෙනාට තමයි හරියටම බුදුහාමුදුරුවෝ දැනගන්න පුළුවන් වෙන්නේ. මේ සූත්‍රයේ අන්තිම ටික හරිම ලස්සනයි. මේ සූත්‍රයේ අවසානයේ සඳහන් කරනවා බුදු ගුණ හරියට බුදුහාමුදුරුවෝ දැනගන්නේ, ධර්මයේ දැනගන්නේ, මහා සංඝ රත්නය හරියටම දැනගන්නේ මෙන්න මේ කුණු හෝදන අයටයි කියලා. මේ කුණු එකතු කරගෙන තවත් වැඩි කරගෙන යන අයට ගාථා කියනවා විතරයි බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ නැහැ කවදාවත්. එවැනි කෙනෙක්ගේ හිත් තුළ කුණු හෝදගෙන යන මිනිස්සුන්ගේ හිත් තුළ තියෙන්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන සතර බ්‍රහ්ම විහාරයි. එයා දකින බලන හැම මිනිස්සෙක්ටම සුවපත් වේවා කියලා හිතන්නේ. එයාට බැන්නත් දැන් ඔය වාහන එකපාරට දානවනේ. වාහන එකපාරට පාරේ මෙහෙම දැම්මට පස්සේ අර මේ කුණු තියෙනවා නම් එයා මොකද කරන්නේ? ගෑවුනෙත් නෑ වාහනේ. දොර අරගෙන ගිහිල්ලා කනට එකක් ගහලා පේන්නේ නැත්, දැස් පේන්නේ නැත් තමුසෙට. ගෑවිලත් නෑ වාහනේ. එතන හෙන රණ්ඩුවක්. හැබැයි මේ කුණු හොදන්න දක්ෂ කෙනා කොහොමද කියන්නේ? හොඳට බලාගෙන යන්න, පරිස්සමෙන් යන්න. තව මිනිස්සු යනවා. හරි? මේවා කොහෙද ආයේ ගම? කොහෙද? පුති පරිස්සමෙන් යන්න. එහෙම කියලා අර එයාටත් මේවා කියලා එන හරි අපි ගිහිල්ලා එන්න කියලා එතනත් හොඳ කරලා තමයි යන්නේ. රණ්ඩුවක් ඇති වෙන්න ඕන තැනක පුළුවන්. ඒක විසඳ ගන්න පුළුවන් වෙන්නේ බුද්ධිමතාට, ප්‍රඥාවන්තයාට. ඒ නිසා අපි යන්නේ උතුම් ගුණාංග ධර්ම අපේ හිත තුළ පහළ වේවා. මේ උපක්ලේශ ධර්ම අපේ හිතෙන් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නියමිත මේ ධර්ම දේශනාව අපි අවසන් කරනවා. මේ දේශනාවෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය බලය, පුණ්‍ය ශක්තිය අභව ප්‍රාප්ත වෙච්ච සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ විහාර ගණයේ අපවත් වී වදාළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයටත් මේ පින් අයිති වේවා, සුවපත් වේවා, නිවන් දකිත්වා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ගාථාව කියන්නේ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, එහෙමනම් මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය බලයේ, පුණ්‍ය ශක්තියෙන් හැම දිනාටම යහපතක් වේවා, සැනසීමක් වේවා, අභිවෘද්ධියක් වේවා, ධර්මඥානියම් පහළ වේවා, සංසාරගත දෝෂ දුරු වේවා, අපිට තියෙන සියලුම උපක්ලේශ ධර්ම දුරු වේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රයම සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ උතුම් සූත්‍ර දේශනාව, ධර්ම දේශනාවත් උපනිශ්‍රේ වේවා. සාදු සාදු සාදු. ප්‍රාර්ථනා ගාතාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මෙද ගන්න
අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ඒ උතුම් ධර්මානුශාසනාව පැවැත් වූ ගරු දේශකයාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. අප තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සර්වඥ ශ්‍රීමුක ධාතුන් වහන්සේගෙන් දේශනා කොට වදාලා වූ පරම පවිත්‍ර නිර්මල වූ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උදාර වූ ශාසනික මෙහෙවරක නිරත වෙමින් සුවහසක් බෞද්ධ මහා ජනතාවට ධර්මාවබෝධය ලබා දෙන්නට ත්‍රිවිධ රත්නය සතු අනන්ත සූවිසි මහා ගුණයන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. මෙම ගෞතම බුදුසසුන තුලදීම මඟඵල නිවනින් සැනසෙන්නට මෙම උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සුපින්වත් ඔබ සැමට මෙම උතුම් කුසලය ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු.